මේක රිප්ලයි වීඩියෝ එකක් කරන් ආවේ. ඉස්සෙල්ලාම කියන්න ඕනේ පොත් පහක් රෙකමන්ඩ් කරනවා කියන එක හරිම අමාරු වැඩක්. ඒ වගේම තමයි සමහර පොත් මම ආස පොත් ඒ කියන්නේ මම පොඩි කාලේ එහෙම ආසාවෙන් කියවපු පොත් මට පෙන්වන්න දැන් මල් ළඟ නැහැ. ඒ වගේ එක පොතක් තමයි ජේන් අය කියන්නේ. 8 වසර වලදී වගේ ජේන් අය කියවුවා. ඉතින් ඒකෙන් පස්සේ කියවන ආසාව වැඩි වුණා. මම තීරණය කරා මම මේ මෑතකදී කියවුව සහ මට ටිකක් විශේෂ පොත් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් පළවෙනියට තියෙනවා ජිප්සි හාට් කියන පොත. මේක ලියලා තියෙන රසික ජයකොඩි. මේක ගැන රිවිව් එකක් මම දාලා තියෙනවා. මම පොඩක් කෙටියෙන් කියන්නම්. මේකේ තියෙන්නේ ආදර කතාවක්. කියන්නේ ආදරය ගැන නිර්වචන ටිකක් තියෙනවා. ඒත් එක්කම ඒක පිටිපස්සෙන් කතා වෙනවා ජීවිතය ගැන. ඉතින් මම මේකට කැමතියි. මේක කියවුවාන් පස්සේ මට ජීවිතේ හරි සැහැල්ලුවක් දැනුණා. කියන්නේ මම ජීවිතේ දිහා බලනකොට නිකන් වෙනස් වුණා වගේ මට දැනුණා. මේක එහෙම අර නිදහස් හැඟීමක් දෙන පොතක් වගේ. ඉතින් මම මේකට ගොඩක් ආසයි. මට තියෙනවා මෙන්න මේ පොත මගේ පෙම්වතුන් 11. මේක ලියලා තියෙන්නේ ප්‍රියනාත් විදාන පතරණ. මම මේ ජිප්සි හාට් පොතත් එක්කම කියවපු පොතක් තමයි මෙන්න මේක. මේ දෙකම ටිකක් ජීවිතය ගැන වෙනස් විදිහට බලන්න උගන්වන පොත්. ඒත් රිවිව් එකක් මම දාලා තියෙන channel එකේ කැමති අය ගිහිල්ලා බලන්න. ඊළඟට තියෙන මේක මේ ඩිසෙම්බර් රොමෑන්ස් කොළපාට ඇස්. මේක තමයි මම දැන් කියවන්නේ. කියන්නේ මේ දවස්වල කියවන්නේ මේ පොත. මේක ලියලා තියෙන්නේ සන්නස්කල සර් ආරති දේවි මොහන්දාස් කියලා කෙනෙක්. දෙන්නෙක් එකතු වෙලා ලියපු පොතක් තමයි මේක. ඉතින් මම හරි ආසයි අර දෙන්නෙක් ලියන පොත්වල තියෙන අමුතු එකට. ඔයාලට මතක ඇති Forget Me Not මම මේ ළඟදී කියව First Lane. එතකොට ඒවැත් අර දෙන්නෙක්. ඒ කියන්නේ රයිටර්ස්ලා දෙන්නෙක් එකතු වෙලා තමයි ලියලා තියෙන්නේ. ඒවේ අමුතු එකක් තියෙනවා වගේ මට දැනෙනවා. මේ පොත මම තාම කියවලා ඉවර නෑ. හැබැයි මම කියවද්දී මට මේකේ භාෂාවට හරි ආසයි තුණා. කොහොමත් සන්නස්කල ලියන විදිය හරි ලස්සනයිනේ. ඉතින් මේකේ කතාව තාම මම හරියටම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. හැබැයි මේකේ තියෙනවා බර වචන. සමහර ඒවා තේරෙන්නේ නැහැ. ඉතින් මං ආසයි මට මේක කියවද්දී දන්නවා මම පොතක් කියවනවා කියලා. පොතක් කියවනවා කියන හැඟීම දෙන්න නිසා මම ආසයි මේකට. කියවලා ඉවරලා මේ ගැන රිවිව් එකක් ගේන්නම්. ඊළඟට මෙන්න මේක. මේක ගැනත් වීඩියෝ එකක් මම දාලා තිනවා. මේක නම් පිස්සුවක්. ඇත්තටම මේ පොතයි මම මෙච්චර කල් ගත්තේ කියවන්න කියලා හිතුණා මේකේ තිබ්බ කතාවට. මේකේ අර භාෂාව අතින් ගත්තත් ප්ලොට් එක අතින් ගත්තත් මාර වයිබ් එකක් තියෙන්නේ. මම සාමාන්‍යයෙන් ගැමි කතා හැම කියවන්න හරි ආසයි. එළියලා තියෙන අර භාෂා විලාසයට එහෙම මම කැමතියි ඒ පොත්වල. මේකේ වීඩියෝ එකත් කැමති අය ගිහිල්ලා බලන්න. මේක නම් ඇත්තටම 10න් 10ක්ම දෙන්න පුළුවන් පොතක්. ඊළඟට තියෙන්නේ මෙන්න මේක. මේක නම් හැමෝම දන්න පොතක්. මේක සෙන්කොට්ටම්. මේකට මට මතක විදිහට ඒ කාලේ ගොඩක් සම්මාන හම්බුණා මේ තියෙන ඒවා තමයි. ඉතින් මේ ඒකත් එක්ක මේ පොත ගොඩක් මේ ප්‍රසිද්ධ වුණා ඒ කාලේ. ඒ කියන්නේ මගේ යාළුවෝ එහෙම හොය හොය කියපු පොතක්. 2015 16 ඒ වගේ කාලේ මේක ගොඩක් කිව්වා. මම මස්සිමල සර් දැනගත්තේ මේ පොතෙන්. ඉතින් මේක ගැන මම රිවිව් එකක් අරන් එන්නම්. මම දැනට චූටි දෙයක් කියන්නම් පොත ගැන. මේ පොත ඇවිල්ලා මේ අර කියවලා දවස් දෙකක් විතර සෑහෙන්න අවුල් ගහලා ඉන්න විදිහ පොතක්. කතාව ලස්සනයි, ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි දුකයි. තමයි මම මෑත කාලෙනම කියවපු අර ලස්සනයි කියලා මට දැනෙන පොතේ. يعني මම පෞද්ගලිකව කැමති පොත්. ආයි වීඩියෝ එකකින් හම්බෙමු.